අයිබෝන් හැමෝටම ඔයාලා මේක තුලා ඉන්නේ Tech Roots අපේ YouTube channel එකකින් අරගෙන එන HTML master class කියන වීඩියෝ series එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි මේ වෙනකන් හැදුවේ ෆොටෝ සහ අකුරු තියෙන විතරක් තියෙන වෙබ්සයිට් එකක් විතරයි. ඉතින් අපි අද බලමු කොහොමද ඔයාගේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් වෙබ් පේජ් එකට ඔයාගේ මැෂින් එකේ තියෙන වීඩියෝ එකක් දාන්න කියලා. ඊට පස්සේ MP3 song එකක් කොහොමද වෙබ්සයිට් එකේ ප්ලේ වෙන්න වෙබ් පේජ් එකේ ප්ලේ වෙන්න හදන්නේ. ඊට පස්සේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් අපේ වෙබ්සයිට් එක ඇතුලේ ප්ලේ වෙන්න. يعني embedded විදියට ප්ලේ වෙන්න හදන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලමු. ඉතින් channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි එහෙනම් වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. වැඩි පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක. මතකනේ අපි ඉමේජ් දානකොට ෆෝල්ඩර් එක ඇතුළට ඒ ඉමේජ් ටික දාගත්තා. ඉතින් වීඩියෝ ඕඩියෝ වගේ දේවල් දාද්දිත් ඒ වගේම තමයි ඔයාට ඔයාගේ පේජ් එකට ඇතුළත් කරන්න ඕනි වීඩියෝස් ඊට පස්සේ ඕඩියෝස් වගේ දේවල් මේ ෆෝල්ඩර් එකටම දාගන්න. ඉතින් මම මගේ ෆෝල්ඩර් එක ඇතුළට මෙන්න මේ විදිහට මයි වීඩියෝ කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ song කියලා තව පොඩි MP3 ඔඩියෝ එකකුත් දාගෙන තියෙනවා. හරි අපි මුලින්ම බලමු කොහොමද ඔයාගේ device එකේ තියෙන වීඩියෝ එකක් ඔයාගේ වෙබ් page එකේ play වෙන්න හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම HTML basic structure එක ගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මම මෙතන body එක ඇතුලේ මෙන්න මේ විදිහට video tag එක open කරගන්නවා. video tag එක open කරගෙන මේ විදිහට මම image එකක් දානකොටම දාන විදිය වගේම තමයි අපි image එක දානකොට img කියලා type කරලා src කියලා type කරලා source එක දුන්නා video එක තියෙන තැන. වීඩියෝ එක ඇඩ් කරනකොටත් එහෙම තමයි වීඩියෝ කියන වචනේ වීඩියෝ කියන ටැග් එක ටයිප් කරලා src කියලා ටයිප් කරලා මෙන්න මේ විදිහට වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න පුළුවන්. දැන් මෙතනදී නම් ෆෝල්ඩර් එක ඇතුළේම තියෙන හින්දා අපිට දැක්කනේ නම ටයිප් කරන පටන් ගත්ත ගමන් මේ වීඩියෝ එක සජෙස්ට් වෙලා පෙන්නනවා මෙන්න මේ විදිහට. මම මේ විදිහට මේක ක්ලික් කරගන්නවා. මම මේක දැන් ස්ක්‍රොබ් එකට දාලා මේක ක්ලෝස් කරගන්නවා. අපි දැන් මේක ලයිව් සර්වර් එකකින් මේ විදිහට ඕපන් කරගෙන බලමු. හරි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි දැන් ඇඩ් කළේ වීඩියෝ එකක් වුණාට මෙතනදී ඒක ඇඩ් වෙලා තියෙන්නේ නිකම්ම තනි ඉමේජ් එකක් වගේ ඒ විදිහට. ඉතින් මේකට මොකද්ද කරන්න පුළුවන්? ඉතින් ඒකට හේතුව තමයි මේකට අපි තාම ප්ලේ පෝස් බටන් දෙක දීලා නැති හින්දා. ඒ කියන්නේ වීඩියෝ එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙන බටන්ස් දීලා නැති හින්දා තමයි මේක තනි ඉමේජ් එකක් විදියට අපිට පෙන්වන්නේ. ඒ නිසා අපි ටැග් එක ඇතුලේ ලියන්න ඕනේ controls කියලා. ඉතින් මම මෙන්න මේ විදියට මෙතන වීඩියෝ ස්ටාර්ට් ටැග් එක ඇතුලේ මේ විදියට controls කියලා ටයිප් කරගන්නවා. වීඩියෝ එකේ සයිස් එකත් මම පොඩ්ඩක් අඩු කරගන්නවා ටිකක් විතර වැඩි වගේ එක 100 කරගමු. හරි. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් මේ විදියට අපිට ඒක ප්ලේ කරන්න පුළුවන් විදියට මෙතන අර controls බටන් ටික තියෙනවා. මෙතනින් ඊට පස්සේ download කරගන්න option එකක් තියෙනවා. playback speed එක ඊට පස්සේ මෙතනින් full screen දාන්න පුළුවන්. මෙතනින් audio එක mute කරන්න පුළුවන්. මෙතනින් අපිට කොහොම drag කරගෙන හිට මෙහෙට කරගන්න පුළුවන්. මෙතනින් play pause button එක තියෙනවා. හරි. ඉතින් මේ විදිහට තමයි web page එකට වීඩියෝ එකක් ඇඩ් කරගන්නේ. අපි දැන් බලමු කොහොමද audio එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් audio එකක් ඇඩ් කරගන්නෙත් මේ විදිහටම තමයි. වීඩියෝ වෙනුවට audio කියලා කොහොම ටැග් කරගන්නවා. අර විදිහටම source එක දෙනවා. මෙතන මගේ ෆයිල් එක නම song කියලා තියෙන්නේ. මම song කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මෙතනදිත් අනිවාර්යයෙන්ම controls කියන
වර්ඩ් එක ටයිප් කරන්න ඕනේ මොකද නැත්තම් අපිට මෙතන ඔඩියෝ ෆයිල් එක පෙන්වන්නෙත් නැහැ. දැන් වීඩියෝ ෆයිල් එක ඇඩ් කරාම නම් ඉමේජ් එකක් වගේ පෙන්වන්නේ. අපිට ඔඩියෝ ෆයිල් එක controls කියන එක නැතුව ටයිප් කරොත් ඒක පෙන්වන්නේවත් නැහැ ඔඩියෝ ෆයිල් එකේ. ඉතින් මම මෙතන controls කියලා ටයිප් කරනවා. close හරි. right. මම BR tag එකක් දාගන්න මේක PD එකට දාගන්න. දැන් මෙතනින් අපිට ඔඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට හොඳට කැමති විදිහට ඩ්‍රැග් කරන්න පුළුවන්. මෙතනින් වොලියුම් මියුට් කරන්න පුළුවන්. තව වොලියුම් එක අප් ඩවුන් කරන්න පුළුවන්. මෙතනින් ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකක් තියෙනවා. ප්ලේ බෑක් ස්පීඩ් එක තියෙනවා. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට. අපි ෆිල්ම් එකක් වගේ ලොකු ෆයිල් එකක් අපේ සයිට් එකට දැම්මොත් සයිට් එක පොඩ්ඩක් හිර වෙන්න බලනවා, පොඩ්ඩක් ස්ලෝ වෙන්න බලනවා. ඒ වගේම අපේ ඩේටාත් ඉවර වෙනවා. ඒ නිසා ලේසිම දේ තමයි YouTube එකේ තියෙන වීඩියෝ එකක් අපේ page එකේ පේන්න හදන එක. මේකට කියන්නේ embedding කියලා. අපි යමු YouTube එකට ගිහිල්ලා අපි වීඩියෝ එකක් තෝරගෙන ඉමු. මෙන්න මේ විදිහට මම යන්න YouTube එකට. dan ang email ko lah right මේ විදියට ටිකක් මෙන්න මේක ගන්නවා මම sorry ඒක ගන්න බෑ ඒක ඇඩ් එකක් හරියට මම මෙන්න මේ වීඩියෝ එක තෝරගන්න. ඉතින් වීඩියෝ එක තෝරගත්ත පස්සේ මෙන්න එතන ඔයාලට බලන්න පුළුවන් ඩොට් තුනක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන share කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා embed කියලා පොඩි ඊතල දෙකක් පැත්තට මොකද ස්ක්වයර් බ්‍රැකට් දෙකක් තියෙන අයිකන් එකක්. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ෆොටෝ වං මෙන්න වගේ ලොකු ලින්ක් එකක් තියෙනවා මෙන්න වගේ ටිකක් දිග ලින්ක් එකක්. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම මෙතනින් කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්න ඔයාගේ Visual Studio එකට ඇවිල්ලා එතන එතත් BR tag එකක් දාගන්න පුළුවන් ඉතින් right මෙතනට මොකද වෙනසක් කරන්න නැතුව මේ ලින්ක් එක නිකම්ම කොපි කරන්න. right ඊට පස්සේ මම සේව් කරාම මෙන්න මේ විදියට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනින් අර අපිට ඔය වෙබ්සයිට්ස් වල එහෙම පෙන්නනවා වගේ YouTube වීඩියෝ එක මෙතනින් ප්ලේ කරන්න දීලා තියෙන ඔප්ෂන් alright මේ විදියට ඒක ප්ලේ වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකකින් ඉගෙන ගත්තා කොහොමද ලෝකල් වීඩියෝ එකක් ලෝකල් audio file එකක් ඔයාගේ වෙබ්සයිට් එකට ඇඩ් කරන්න වගේම YouTube වීඩියෝ එකක් කොහොමද ඔයාගේ වෙබ් පේජ් එකට ඇඩ් කරන්න කියලා. ඉතින් මේකට අදාළ කෝඩ් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් GitHub link එක. ඔයාට එතනින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ කෝඩ් එක චෙක් කරලා බලන්න පුළුවන්. එහෙනම් channel එක subscribe කරලා ඉන්න ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු.